welcome to the Flower Key YouTube channel එකට. ඉතින් සෑහෙන කාලෙක ඉඳන් බලන වීඩියෝ එකක් මම දානවා. ඉතින් 16 Pro වීඩියෝ එකේ iPhone 16 Pro වීඩියෝ එකේ වීඩියෝ එක මේකට කලින් දාන්න ඕනේ හින්දා ඉතින් මේක පොඩක් පස්සට දැම්මා. සහ මේකේ එඩිට් කටයුතු ඒ වැඩත් එක්ක පොඩ්ඩක් වීඩියෝ එක දාන්න තමයි ඉතින් බලක් කරා. කොහොම හරි finally මම අද මේ වීඩියෝ එක ඔයගලන්ට අරන් ආවා. මගත මේ වීඩියෝ එක බොඩි ෂෝට් වීඩියෝ එකක් දාලා YouTube channel එකේ ඉතින් ෆ්ලෝරන්ස් වල ඉතින් ෆ්ලෝරන්ස් එකේ full වීඩියෝ බලන්න තමයි මම දාන්නේ. let's go. වීඩියෝ එකට යන්න කලින් මම පොඩි විස්තරයක් කරන්නම් මගේ vlog එක ගැන. ඉතින් මම අද ෆ්ලෝරන්ස් නගරේ පොඩි රවුමක් දාපු වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් කොහොමත් 5-6කට යනවා. ඉතින් සමහර තැන් අතරම ටයිම් එකත් එක්ක ඇත්තටම අපිට වෙලාවක් නැහැ බලන්න. ඒ කියන්නේ අපි ගොඩක් උදේම ගියා එක හේතුවක් ඒක සමහර places open කරලා තිබුණේ අපිට බලන්න. දෙවෙනි කාරණය තමයි ඒක වීඩියෝස් ටික අරගෙන ගොඩක් කල් දැන් අපි ඉන්නේ මෙහි දෙසැම්බර්. ඉතින් මම මේ වීඩියෝ එක මාස 2-3කට කලින් තමයි කරේ සමයකේදී. ඉතින් සමාවෙන්න වීඩියෝ එක බලක්කු කරාට බලාගෙන ඉඳපු ඔයගලන්ට ගොඩක් ස්තුතියි. අනික ෆ්ලෝරන්ස් නගරය කියන්නේ ඉතින් එක දවසින් කවර් කරන්න පුළුවන් නගරයක් නෙවෙයි. විස්තර කරනවා නම් සෑහෙන දේවල් විස්තර කරන්නත් තියෙනවා. ඒ හින්දා ඉතින් මම පුළුවන් විදිහට ඉතින් මම දවස් මම හිතන්නේ මම පැය 6ක් විතර ඇවිත්තා මගේ මල්ලි එක්ක. ඉතින් පැය 6ක් ඇවිදලා ඉඳලා මම ඉතින් ඔයගොල්ලෝ වෙනින් තමයි මේ vlog එක ගෙනා. ඉස්කෝලේ යන ළමයි විශේෂයෙන්ම චිත්‍ර කලාව කරපු ළමයි දන්නවා හැමෝම පුනරුදය ඇති උනේ මුලින්ම ඉතාලියෙන් කියලා. ඉතින් ඉතාලියේ පුනරුදයත් එක්ක ඉතින් කලාකරුවෝ ප්‍රතිනිර්මාණ ඒ හැමදේම ගොඩක් දේවල් තියෙනවා මේ ඉතාලියේ. ඉතින් ෆ්ලෝරන්ස් කියන්නේ මේ ඒ කලා නිර්මාණ වලින් පොඩි කොටසක් විතරයි. තව ගොඩාක් තැන් තියෙනවා බලන්න යන්න. හැබැයි ප්‍රධානම නගරයක් විදිහට අපි ෆ්ලෝරන්ස් හඳුන්වන්න පුළුවන්. අපි එහෙනම් යමු වැඩි කතා නැතුව අපි යන් ඉක්මනටම මගේ vlog එකට. ඔගල දැනගද ෆ්ලෝරන්ස් නගරේ ඉතාලියේ කාලයක් අගනුවර වෙලා තිබුණා කියලා. ඔව් ඒ කාලෙට කියන්නේ රිසානමෙන්ටෝ යුගය කියලා. ඉතින් රිසානමෙන්ටෝ යුගයේ කියන්නේ ෆ්ලෝරන්ස් අගනුවර වෙලා තිබිච්ච කාලේ අපි යම් බලන්න දෙයක්. මේ බිල්ඩිම ආකිටෙක්චර් තමයි ජුසොප්පෝ මෙගෝනි කියලා කියන්නේ. ඉතින් මේ මාකට් එකේ නම් කාලේ මොනවද තිබුණද කියලා කියන්න දන්නේ නැහැ. සමහරට ඒ කාලේ මාකට් එකක් විදිහට තමයි තියෙන්නේ නැත්තේ ගොඩක් දුරට. ඒකෙන විස්තර මට හොයාගන්න බැරි වුණා. ඉතින් අද වෙද්දි නම් තියෙන ඉතින් බ්‍රෑන්ඩඩ් වයින්, චීස්, පැස්ටා වර්ග, එළවලු, මස් වගේ දේවල් තමයි අද වෙද්දි කරන්නේ තියෙන්නේ. ඉතින් මම ගොඩාක් උදේම ගියේ හින්දා මම උදේ 7:55 විතර ඉඳලා හැබැයි ගොඩක්
ගොඩක් සෙනග ඉදියේ නැහැ. මොකද මේක දවල් 1-2 වෙද්දි වහන මාකට් එක. ඉතින් උදේම යන්න ඕනේ කියලා හිතුණා. සෙනග ගොඩක් පිරෙන හින්දා. ඉතින් ගොඩක් මුදෙම ගිහින් හින්දා ගොඩක් මාකට් ඇල්ල තිබුණෙත් නැහැ. ගොඩක් සෙනග ඉදියෙත් නැහැ. මේකේ තව උඩ තට්ටුවක් තියෙනවා. ඉතින් උඩ තට්ටුවත් වහලා තිබුණේ ගොඩක් උදේ හින්දා. ඊළඟට අපි බලන්න යන්නේ ෆ්ලෝරන්ස් වල විශේෂම තැනක්. අනිවාර්යෙන් ෆ්ලෝරන්ස් යන කෙනෙක් මුලින්ම යන්නේ මේ තැන තමයි. මොකද ෆ්ලෝරන්ස් ප්‍රසිද්ධ ගොඩක් මෙන්න මේ ස්ථානයේ හින්දා. ඉතින් ඒ ස්ථානය තමයි ෆ්ලෝරන්ස් වල දෝම චර්ච් එක. ඉතින් දෝම ඉතාලියේ ලොකු චර්ච් හැම එකටම කියන්නේ දෝම කියලා. ඉතින් මේ චර්ච් එකේ නම කත්‍රෙදාලි දී සන්තා මරියා දෙල් ෆියෝරේ චර්ච් එක තමයි මේ චර්ච් එකේ නම. ඉතින් 14 වන සියවසේ පුනරුදේ තිබිච්ච කාලේ පුනරුදේ ප්‍රතිඵලයක් වශයෙන් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන් මේ චර්ච් එක. ඉතින් හදන්න අවුරුදු 140ක් ගිහිල්ලා තියෙනවා. සෑහෙන කාලයක්. ඉතින් ඇත්තටම 140ක් ගිහිල්ලා තියෙන අපිට හිතන්න පුළුවන් මොකද මේ චර්ච් එක සෑහෙන විශාලයි. ඉතින් මේ චර්ච් එක ගැන වෙනම බ්ලොග් එකක් කරන්න ඕනේ. මොකද මේ චර්ච් එක ඇතුළට ගියේ නැහැ. මේ බටපිටාවේ එළියෙන් පේන විදිහට තමයි බ්ලොග් එක කරේ. මොකද සෑහෙන වෙලාවක් යනවා චර්ච් එක ඇතුළට ටාගට් කරන් ගියා නම් අපි යම් බලන්න ඉගෙන දුම්බ චර්ච් එකේ නම. ඊළඟ ප්ලේස් එක තමයි පලත්ස වැකියෝ. පලත්ස වැකියෝ දෝම චර්ච් එකේ ඉඳන් මීටර් 450ක් දුර තියෙන්නේ. ෆ්ලෝරන්ස් දෝම චර්ච් එක හදපු ශිල්පියම තමයි මේ බිල්ඩිමත් හදලා තියෙන්නේ. දැන් අද වෙද්දි පලත්ස වැකිය කියලා කිව්වට ඉස්සර මේක හදවලා තියෙන්නේ පලත්සු දෙල්ලා සින්ජුරියා කියලා. 16 වන ශතවර්ෂයේදී තමයි මේක හදන්න පටන් ගන්න තියෙන්නේ. අවුරුදු 15ක් විතර ගිහිල්ලා තියෙනවා මේ බිල්ඩිම හදන්න. හදලා තියෙන්නේ 1296 දී ඉවර කරලා තියෙන්නේ 1314 දී. ඉතින් සෑහෙන ලස්සනයි මේක ඇතුලේ කැටයම් කරපු කණු සිතුවම් කරලා තියෙන බිත්ති. ඊට අමතරව මේ පළාත් සැලකින් එළියේ ඇතුළේ කලින් ඔයගලන්ට දකින්න පුළුවන් ගොඩාක් ප්‍රතිනිර්මාණ තියෙන පොඩි හෝල් එකක් වගේ එකක්.
අපි ඊළඟට යන ප්ලේස් එක තමයි පොත්ත වැයිකියම්. ෆ්ලෝරන්ස් වල සංකේතයක් විදිහට සලකනවා මේ පොත්ත වැයිකියම්. මොකද මේ පොත්ත වැයිකියම් කියන්නේ? පොත්ත වැයිකියම් කියන්නේ පාලමක්. මේ පාලම නිකම් පාලමක් නෙවෙයි. කඩ ගොඩාක් වලින් පිරලා තියෙන පාලම. දෙමළ ලෝක යුද්ධයෙන් විනාශයට පත් නොවි ඉතුරු වෙච්ච එකම පාලම තමයි මේ පොත්ත වැයිකියම්. අපි කලින් බලන්න ගිය පළත්සු වැයිකියොයි මේ පොත්ත වැයිකියෝ පාලමයි එකම කාලේ තමයි හැදිලා තියෙන්නේ. ඉස්සර කාලේ මස් කඩ තිබිලා ඇයි අද වෙද්දී මේකේ රත්තරන් බඩු කඩ වලින් පිරලා තියෙන්නේ. ඉතින් 1593 දී මේ පාලම වැඩි දියුණු කරන්න ඕන නිසා අලංකාරය සඳහාත් රන් කරුවන්ට සහ කලාකරුවන්ට මේ පාලම වෙන් කරලා තියලා තියෙනවා. ඉතින් අද වෙද්දිත් ඒ කාලේ ඉඳන්ම පැවතිගෙන එන රත්තරන් බඩු කඩ ගොඩාක් අපිට අදට බලා ගන්න පුළුවන්. ඉතින් ටූරිස්ට් ඇට්‍රැක්ෂන් වලින් ප්‍රධානම ස්ථානයක් විදිහට මේ පොන්ත වැයිකියෝ හඳුන්වන්න පුළුවන්. ඊළඟට යන ප්ලේස් එක තමයි පියස්සාලේ මයිකල්ආන්ජලෝ. ඇයි මේකට පියස්සාලේ මයිකල්ආන්ජලෝ කියලා කියන්නේ? මොකද මේ පියස්සාලේකේ තියෙන ලෝක ප්‍රසිද්ධ ඩේවිඩ් නැත්නම් ඩාවිඩ් කියලා කියන අපි ප්‍රතිමාවේ අනුමූර්තියක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔරිජිනල් ප්‍රතිමාව හදලා තියෙන්නේ මයිකල්ආන්ජලෝ ශිල්පියා. ඇත්තම ඔෆිෂියල් ගැලරි එකේ තමයි මේකේ ඔරිජිනල් එක තියෙන්නේ. ඉතින් මට යන්න ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඔෆිෂියල් ගැලරි නැත්නම් අපි කියන කෞතුකාගාරේ ඒකට යන්න අනිවාර්යෙන් ඒකටත් වෙනම බ්ලොග් එකක් මම කියනවා ඉක්මනින්ම. ඉතින් ඔෆිෂියල් ගැලරි කියන කෞතුකාගාරයයි දෝමෝ චර්ච් එක ඇතුලේ මම බ්ලොග් එකක් කියනවා ඔයගලන්ට ඉක්මනින්ම. දේවි ප්‍රතිමාව විතරක් නෙවෙයි මෙතන තියෙන විශේෂත්වය. මෙතනට ආවම ඔයගලන්ට බලන්න පුළුවන් මුළු ෆ්ලෝරන්ස් නගරයම ලස්සනම දර්ශනයක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතනින්. මම හිතන්නේ ෆ්ලෝරන්ස් වල ලස්සනටම පේන තැන එතන කියලා අපිට කියපුවා. ඒ වගේම ලස්සන සන්සෙට් එකක් හවසට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි කියලා කියන ගොඩක් අය. මටත් ඇත්තටම ඉන්න බැරි වුණා. මොකද සමයකේදී සන්සෙට් එකෙන් ගොඩාක් පරක් වෙලා ඒ ඉන්න ඉතින් එච්චර වෙලා ඉන්න බැරි හින්දා මම ඉක්මනට ආවා. ඉතින් ටූරිස්ට්ලා ගොඩාක් ගැවසෙන තැනක් සහ ෆ්ලෝරන්ස් වල සුප්‍රසිද්ධ තැනක් විදියට අපිට මේ පියස්සාලේ එක හඳුන්වන්න පුළුවන්.
සල් ලොරැන්සෝ චර්ච් එක. සල් ලොරැන්සෝ චර්ච් එක ඔයගොල්ලෝ දකින්න ඇති මම මර්කාතෝ චිත්‍රාලේ පාස් කරන් ඉති ඔයගොල්ලෝ දකින්න ඇති චර්ච් එක. ඒ චර්ච් එක තමයි සල් ලොරැන්සෝ චර්ච් එක කියලා හඳුන්වන්නේ. මේ චර්ච් එක ෆ්ලෝරන්ස් වල තියෙන පරණම චර්ච් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙඩිසි පවුල ඒ කාලේ ඉඳලා තියෙන මෙඩිසි පවුල විසින් තමයි මේ චර්ච් එක හදන්න දායක වෙලා තියෙන්නේ. 1419 1446 කාලය ඇතුළත තමයි මේ චර්ච් එක හදලා තියෙන්නේ. ඉතින් සල් ලොරැන්සෝ චර්ච් එක එහා පැත්තේ තියෙන සල් ලොරැන්සෝ මාකට් එකට දැන් අපි යමු. මේ තමයි සල් ලොරැන්සෝ මාකට් එක. මාකට් එක කියන කිව්වට මේකේ ලෝණු පළතුරු නම් විකුණන්න නැහැ. මේකේ තියෙන ඉතාලියේම නිෂ්පාදනය කරන හෑන්ඩ් බෑග්, ඇඳුම්, එක ජුවලරි වර්ග, බෙල්ට්, එතකොට ස්ටැටූ, පේන්ටිංස් වගේ දේවල් තමයි මේ පොලින් ගන්න පුළුවන්. ඉතින් මේ මාකට් එක ගොඩක් අර අනිත් මාකට් වලට වඩා ഘോഷාකාරී කලබල නැති හරිම නිදහසේ ඉතින් බලලා කරලා බඩුව ගන්න පුළුවන් මාකට් එක. හරිම ලස්සනයි. මේ ඇවිදගෙන යන වීදියේ ඒ මාකට් වල දෙපැත්තේ පාර දෙපැත්තේම මාකට් වලින් පිරීලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේ මාකට් එක මැදින් ඇවිදගෙන යද්දි ඉතින් ෆ්ලෝරන්ස් වල තියෙන ලස්සන මාකට් එකක් විදියට සල් ලොරැන්සෝ මාකට් එක අපිට බලා ගන්න පුළුවන්. ඔයගලන්ට මොකද හිතෙන්නේ අද මගේ vlog එක ගැන? ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ෆ්ලෝරන්ස් ගැන දැනගන්න ඇති. දැක්කා. ඉතින් මගේ රිච් දැන් තිබුණා. ඉතින් මගේ රිච් දැන් ඔක්කොමත් කවර් කරගෙන මම vlog එකකින් මට වෙන්න. ඉතින් ඔයගලන්ට මොන හරි මගේ අඩුපාඩු මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයගලගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඔගලන්ට මම ගේනවන බ්ලොග්ස් මොනාද කියලා අයිඩිය එකක් තියෙනවනේ ඒවත් කමෙන්ට් කරන්න. මොකද ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා මේ channel එක කරගෙන යන්න. ඉතින් ගොඩක් ස්තුතියි මගේ vlog එක අන්තිම වෙනකම් බැලුවට. මම ෆ්ලවර් කීගේ නා